දැන් 2007 ඉඳන්ම ඔයගලන්ට ඇහිලා තියෙන්නේ මහින්ද රාජපක්ෂලා කොටින්ට සල්ලි දුන්න කතාව. මේක තමයි ඇත්ත කතාව. ඔය මේ සියලු දේ උනේ මගේ ඉස්සරහ පිට. ඒකට 2006 ජූලි මාසේ මට මතකයි මාවිල්ලාරු සිද්ධිය උනේ 2006 ජූලි මං හිතන්නේ. මට මතකයේදී. මාවිල්ලාරු එක වෙලා මට මතකයි මම දැනගෙන හිටියෙත් නෑ. එකපාරට උදේ මට මෙයා කතා කරුවා. මේ සංවේදී නායකයා. කතා කරලා කියනවා මේ ඉක්මනට කතා කරන්න ඉක්මනට එමිල්ල හොයාගන්න. ඉක්මනට එමිල්ල හොයාගන්න මේ මෙහෙම සිද්ධියක් වෙලා. මම දන්නෙත් නැහැ මෙහෙම එකක් වෙලා කියලා. එයාට කතා කරලා මේක විසඳ ගන්න ඕනේ කියලා. මම ඇහුවා මාවිල්ලාරු කොහෙද තියෙන්නේ කියලා. ඒ පාර මම ඒක දන්නේ නැහැ. මම දැන් පාලිත කෝණයට කියන්නම් ඔයාලට ටෙලිෆෝන් කරලා විස්තරේ කියන්න කියලා. මිනිත්තු දෙකක් ගියේ නැහැ පාලිත කෝණ කෝල් කරලා මට විස්තරේ කිව්වා. අහවල් තැනයි කියලා කොහොම හරි මට ඒ කාලේ එමිල් කාන්දන් හොයාගන්න බැරි වුණා. යා මේ රටේ හිටියෙත් නැහැ. ඒ වෙලාවෙත් මට කෙලින්ම කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ඒ වෙලාවේ උනත් යුද්ධ කරන්න කිසිම ආසාවක් තිබුණේ නැහැ. මාවිල්ලාරු සොරව වැහුවට පස්සෙත් එයා එල්ටීටී එක්ක සාකච්ඡා කරලා තමයි මේක කරන්න හැදුවේ. ඔය ඒ කාලේ මොකක් හරි එකකට යුද්ධය ගැන කතා කරනකොට මටම කියලා තියෙනවා. මේ ගෝඨාභයටයි ඉන්න සරත් ෆොන්සේකටයි පිස්සු මුන් මේ යුද්ධයට යන්න හදනවා. මොන යුද්ධෙද මේගොල්ලන් එක කතා කරලා මේක සමතේකටපත් කරගන්න ඕනේ කියලා. ඒ කාලේ ඒකට තව එකක් තමයි යාපනයේ එක සිද්ධි වෙන්න පටන් ගත්ත කාලේ හැමතිස්සෙම මේ ඔබලට මතක ඇති එකපාරක් ලලිත් වීරතුංගව එහෙම යාපනයේ ඇරියා සාකච්ඡා කරන්න කියලා. ඒකට මටත් යන්න කිව්වා කොහොම හරි වාසනාවකට මම ඒකට ගියේ නැහැ. ඉතින් මෙයා යුද්ධ කරන්න හිටියේම නැහැ. මෙයා ඔක්කොම බැන හිටියේ මේ යුද්ධේ කරන්න හදනවා මේගොල්ලන්ට මේ යුද්ධයට යන්න ඕනේ. මේවා කී ඉඳලා හැබැයි ඊට පස්සේ කොහොමද ඉබේම යුද්ධේ පටන් ගන්න ටිකක් හොඳට යනකොට මෙයා ගිහිල්ලා යුද්ධෙ එල්ලුණා. ඒක මට බය නැතුව කියන්න පුළුවන් මොකද මෙයා ඔක්කොම මා එක්ක කියලා තියෙන කතාවලින් මම දන්නවා මෙයාගේ තිබුණ මේක. මං ඉඳන්නේ මංගල ඇමතුමාත් දන්නවා මම ওই විස්තර වෙන ඒවා මං ඇවිල්ලා මේ ඒ දවස්වල මංගල ඇමතුමාට කියනවා.